ගයිස් ජපානේ ලස්සනයි කිව්වට ඇත්තම ලස්සන දකින්න නම් මේ වගේ තැනකට යන්න ඕන. මම මෙතනට ගිහිල්ලා S2කින් දකින්නකම් මම මෙතන මෙච්චර ලස්සනයි කියලා මම නිකමටවත් හිතලා තිබ්බේ නෑ. දැන් සමර් සීසන් එකේ ඉඳන් ජපානේ ඉන්න ගොඩක් කට්ටිය දැන් නාන්න යනවා. ඉතින් අපේ වයිෆ් වැඩ කරන තැන එයාගේ නේපාලි යාළුවෝ සෙට් එකත් මේ ඉනබේ ඩයන්චෝ වලට යන් කියලා ප්ලෑන් කරලා එක්කන් ගියා. ඔයාලා ගොඩක් පරිසරය විඳින්න කැමති කෙනෙක් නම් මෙතනට අනිවාර්යෙන් 100%ක්ම කැමති වෙනවා ෂුවර්. මොකද මේක කැලෑවක් මැද්දේ පුංචි දියැලක් වගේ. ගිය ගාම ඉස්සලාම බැලුවේ මෙන්න මේ ක්‍රිස්ටල් ක්ලියර් වතුර මාරම ලස්සනයි අඩිය පේනවා. ඉතින් තිතටම ඔක්කොම නේපාලි මිනිස්සු අතරේ අපි දෙන්න විතරයි හිටියේ ලංකාවේ මිනිස්සු දෙන්නෙක්ට. ඒත් අපි දෙන්නට කිසි වෙනසක් තේරුන්නේ නැහැ. අපි ඉතින් ටක් ගාලා කහලා වතුරට බහින්න ගියා. මෙතන මාරම ලස්සනයි ගයිස්. ඒ වගේම තමයි අඩිය පේනවා. අඩිය පෙවුනට එච්චර ගැඹුරු නැහැ කියලා හිතන්න එපා. මාරම ගැඹුරුයි සමහර තැන්. මොකද මේ වතුර වැටෙන තැන කලින් ලංකාවේ කොල්ලෙක් පයින්ඩ ගිහිල්ලා ගිහිල්ලා හොස්පිටලයිස් කරා කියලා මට දැනගන්න හම්බුණා. ඒත් පීනන්න බැරුව උඩ බලාගෙන ඉඳි පොඩි උන් ජම්ප් එක දැම්මේ මට නිකන් කින්ඩියට වගේ. ෆයිනලි පංජාබි සමෝසායිකුත් කාලා ඉන බය වලට ටටා කියලා යන්න ලෑස්ති වුණා අපි. මේ වගේ ලස්සන තැන් වලට යන්න කැමති ඔයගේ යාළුවන්ට ෂෙයා කරලා කියන්න මෙන්න පොට් එකක් තියෙනවා යමන් කියලා එනවා.